ඉතින් ඔන්න මේ වෙලාවේ අපි ඉන්නේ තවත් ආදරණීය සංවිධායකවරියක් කියනකො එක පැත්තකින් මම හිතන්නේ මේ සංගීත කලාවේ වෙනස් මාවතක් නිර්මාණය කරපු ඇය අයිෂු අයිබෝන්. අයිබෝන් අයියේ. ඉතින් අයිෂු අද දවසේ මම හිතන්නේ බැටල් ඔෆ් ද ආර්ට් කියන වෙනස්ම කලාවක්. කලාවේ අලුත්ම තැනක් නිර්මාණය කිරීමක්. මොකද හිතෙන්නේ අද දවසේ ගැන? ඇත්තටම අද හරිම සතුටුයි. මොකද මම හිතන්නේ පළවෙනි වතාවට ලංකාවේ සංගීත කණ්ඩායම් එකතු වෙලා ක්‍රිකට් ගහනවා. ඒ වගේම මේ අස්සෙන් සංගීත කට්ටියට විනෝද වෙන්න එහෙම ස්ටේජ් එකක් හදලා එකතු වෙලා කට්ටිය නාටකයක් ගන්නවා. ඒක වෙනම කලාවක් මේක. මම හිතන්නේ පළවෙනි වතාවට ඒක මම දැක්කේ. මම හිතන්නේ වෙනස්කම් ගොඩක් මතින් ගමනක් යනකොට වෙනස්කම් වල හැඩේ වෙනස් කරාට පස්සේ වෙනස්ම ගමනක් යන්න පුළුවන්. ඔයාගේ ජීවිතේත් ඒ වගේ කියලා අපි දන්නවා. කොහොමද මේ දවස්වල ආගේ වැඩ කටයුතු? මගේ ඉතින් අය හැමදාමත් බැලුවොත් මගේ හීනේ තියෙන්නේ අපේ ආධුනිකයන්ට ඉඩක් දෙන්න. එයාලට හීනෙට ගෙනියන්න තමයි මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එකම හීනේ තමයි එයාලව මේ වගේ වේදිකාවකට ගේන්නේ. ඉතින් මෙච්චර කාලයක් මේ ගමන යන්නේ එයාලට මේ තැන දෙන්න ඕනේ. ඉතින් ආයුෂ් එන්ටර්ටේන්මන්ට් කියන්නේ ආයුෂ් කියන්නේ බොහොම වෙනස් චරිතයක් ශ්‍රී ලාංකේය කලාව ඇතුලේ වෙනස්ම මානයක් වෙනස්ම කෝණයක් ආධුනිකයින්ට නිර්මාණය කරන ඔයා අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ මම හිතන්නේ අපි කාලාන්තරයක් ඉඳලා මේ හැම දෙයක් ගැනම සාකච්ඡා කරපු අවස්ථාව තිබ්බා. ඉතින් මේ හැම වෙලාවකම ආයුෂ්ගේ බලාපොරොත්තු තිබි කොහොම හරි කලාවේ අලුතෙන් එන අංකුර වලට පාර හදන එක. මේ වෙනකොට ෂෝ කීයක් විතර කරලා තියෙනවද? මම ඕපන් ෂෝස් කරලා තියෙනවා සාමාන්‍යයෙන් අපි අවුට් ෂෝ කියලා 7ක් විතර කරලා තියෙනවා. ඊට අමතරව මම මගේ හැමදාම යන ඉන්ටර්විව් මට අවුරුදු දෙකක් මාරක් පුරාම මෙරිදාම මම වැඩසටහන කරගෙන යනවා. ඉතින් මේ වෙලාවේ ප්‍රසංග වේදිකාවේ සංවිධායකවරුත් එක්ක අත්වැල් බෙදගෙන මේ යන ගමන ඇතුලේ මොන වගේ අත්දැකීමක්ද මොන වගේ හැඟීමක්ද ඔයාලට තියෙන්නේ? ඇත්තටම මොකද මාර මම අත්විඳවට වඩා ඉහළ දැන් අපිත් එක්ක වඩා ඉහළින් ඉන්න අය නේ වැඩ කරන්නේ. ඒක මාර මේ ෆීල් එකක් එනවා එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම මට ඕන දේ මට ඉස්සරහට යන්න ඕන දේ මෙතන තියෙනවා මම දන්නවා. ඒක අනිවාර්යෙන් ජය ගන්න පුළුවන් අපේ අයට. ඉතින් ඒ හීන තියෙන හැමෝගෙම පාර එළිය කරන අයිස් අද දවසේ අපිත් එක්ක දුන්නා. මම හිතන්නේ බොහොම කාර්ය බහුලයි. බොහොම සුන්දර දවසක ස්ටුඩියෝ එකට වචන කීපයක් කතා කරන්න අපිත් එක්ක එකතු වුණා. ස්තුතියි අයියේ.